අරුන් ඉන්නවද දන්නේ අපි මේක පොඩ්ඩක් කවර් කරගමු. මොකද මේකට අර පින්බොත් එහෙම බෝලකින් මට නිදර පෝටල් එක හදාගන්න බැරි වෙනවා. අන්න ඒකයි. ටෙක්නොලොජිය යූස් කරන්න බෑ. මේ ෂේඩ් එක නිදර පෝටල් එකේ නේ මැස් වෙනවා කලා මෙදුරුද. අපි කවර් කරමු. කවර් මේ ඌර් රජු තොපිලා වෙන ගහන්නේ නේ. අපි ගහන්න උට අපි ගහන්න හරි. මතක යන්නේ කමන්නේ කොහොම හරි මතකයන් තමයි. මොකක්ද උනේ? යමුති දෙයක් සිද්ධ වුණා. අම්මට සිරියකෝ මේ මුන් දැකලම කන්න කෑමකුත් නැහැ. ලෙදර් තමයි කන්න තියෙන්නේ. ඒ ලෙදර් කන්න බෑ. කමන්නේ. එම්මිටින් ඔෆ් එකෙන් දාලා වහගමු. නෙමෙයි මොනවද? අරව දාලා මොනවා හරි වචන පැටලෙනවා. හායි ගයිස්. ඉතින් මම අද හිතුවා පොඩ්ඩක් නිදර පැත්තේ ගිහිල්ලා පොඩ්ඩක් නිදර පොඩ්ඩක් බලන්න ඉන්න කියලා. මොකද මේ වර්ල්ඩ් එක මට නිදර යන්න පොඩ්ඩක් ඕනේ. එහෙනම් ගයිස් එල channel එක මට 1k ගහන්න දවරාට. එහෙනම් ඉතින් අපි අද පොඩ්ඩක් නිදර පැත්තේ යමු. මම මේ හරි දැක්ක ඔය ලාවා පූල් එකක් වගේ එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් හොයාගන්න ඕනේ. යොහෙම බලන්න. ඔයාලා බලන්න මම කොහොමද මේ හොයාගත්තේ කියලා වෝටර් බකටුයි. මම කලින් වාගේ වීඩියෝ එක දාන්න බැරුණාට මම නිකන් මේ ඕල්ඩ් එක මම ආතල්ලේ ප්ලේ කරලා රෙකෝඩ් කරන්න නැතුව. ඒකට තමයි හදාගත්තේ. ගෙව්වකම්. එහෙනම් ඉතින් එල පොඩ්ඩක් පැම්බලන්න අන්න අර හරියට ඒක මම තිබ්බ මට ඉතන විදියට මේ මම මේ පොත් පොඩ්ඩක් ගියා බලන්න. රිවැතර ගිහින් හම්බෙමු. එහෙනම් ගයිස් මෙල ෂේඩ් එක ලස්සනයි. මම ගනිත් එපිසෝඩ් බලුවා නම් අනිවාර්යෙන් ඔයා දන්නවද අපි මොකද්ද කරන්න කියලා. මොකද අපි අද හීරෝ බ්‍රෑන්ඩ් එක පොඩි ආතල්ලකුත් දැම්මා පළවෙනි එපිසෝඩ් එක බලුවා නම්. ඉතින් මේක අන්තිම එක වෙන්නත් පුළුවන්. මොකද මම මේ නෙදර එන්ඩ් එකට යන්න කියලා හිතන් ඉන්නේ කරන්නේ. වෝටර් බකට් දැම්මා. ඔබ්සිඩියන් දිනා. එල හරි වෝටර් බකට් දැම්මා. වතුර ටිකයි ගමුකෝ. අපි දැන් මේ ටික මයින් කරන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් හාරගමු. අපි ගාස් ඇරෝ ඔබ්සිඩියන් ටික අපි එන්න අතෙන් ගිහින් වැඩේ කරමු. එනිදර් පෝටල් එක ගහලා. ඕකේ ගයිස් අපි දැන් අපේ බේස් එකට ආවා. අපි කොහෙන්ද දැන් නිදර් පෝටල් අපිට ඔබ්සිඩියන් 14ක් තියෙනවා. එල අපි එහෙනම් ගැම්මට අපේ මේ කොතනද දැන් මෙතන හඳුන. මොකද අපිට දැන් හීරෝ බ්‍රෑන්ඩ් කාරා වර්ල්ඩ් එක ආපු ගමන් තාම හම්බුනේ නැහැ. කමන්නේ මේ දොරවල් ඉන් ගොඩක් කරන්න පොඩ්ඩක් වදයක් වෙන්නේ. කමන්නේ පියන් වලු ඇතුලේ ගහන්න නැතිද නෑ. මෙතන ගහමුනේ. මෙතන ගහමු බලන්න. මෙතන ගහලා බලමුකෝ. එල අපි විතරෙන් බේස් කරගෙන යන් ගෙම්මඩ. ඕකේ ගයිස් අපේ නිදර් පෝටල් එක හරි. අපි පොඩ්ඩක් අපි ගිය තුලට යම් බලන්න. මම දාන්න විදිහට මම ලයිටර් එකක් හැදුවා. අපි ටෙස්ට් එක මම දාගත්තා. මොකද ඒක නැති වුණොත් එහෙම මට කරගන්න දෙයක් නැති වෙනවා. ඩයම් එකසිකුත් තියෙනවා. ඔක අපිට ඒක වටිනවා. ගොඩක් හොඳයි. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න ගයිස්. හරි ගයිස් අපි මේ ටෙස්ට් එක බලමු. තිබ්බා මම දන්න විදිහට මේ තියෙන බඩු තියෙනවා ගයිස්. ඕන දෙයකට අපි පොඩ්ඩක් යම් බලන්න. අපි ගෙල්ලා නිදර් පෝටල් එක පත්තු කරගමු. ඉපදුනේ මට හිතියව හීරෝ බ්‍රෑන්ඩ් කාර් දැන් බං හම්බුනේ. මෙච්චර මොකද්ද කරේ පොල් ගේවත් දන්නේ මෙතෙන්ට. අපි යම්මන් නිදර් පෝටල් එක ඇතුළට. එහෙනම් ගයිස් වෙල්කම් ටු ද නිදර්. හරි කවන්නේ anyway ඕ ගයිස් අපි දැන් නිදර් එකට ආවා. අපිට ආපු ගමන් අරුන් ඉන්නවද දන්නේ අපි මේක පොඩ්ඩක් කවර් කරගමු. මොකද මේකට අර පින්බොත් එහෙම බෝලකින් මට නිදර් පෝටල් එක හදාගන්න බැරි වෙනවා. අන්න ඒකයි. ටෙක්නොලොජිය යූස් කරන්න බෑ.
මේ ෂේඩ් එක නෙදර් පෝටල් එකේ නේ මැස් වෙනවා කලා මෙදුක අපි කවර් කරමු කවර් මේ ඌරු රජු තොපිලා වෙන ගහන්නේ නේ අපි ගහන්න උට අපි ගහන්න හරි මතක යන්නේ කමන්නේ කොහොම හරි මතක යන් තමයි මේක අර බූවල් ළමකට කැරියොත් එහෙම මොන හරි කරගන්න වෙන්නේ හැපි ගෝස්ට් එක කොහෙද උන්ට කියනවා මම දන්න විදියට හැපි ගෝස්ට්යි මොකක් හරි ගමන්නේ අපිට හැංගිලා ඉන්න තැන පොත දාගන්න ඕන අඩේ මට ඉන්දරකට ආවේ මම පොඩි වැඩක් කරන්නත් නෙමෙයි නිකන් ආතල්ලකට වගේ ආවේ අය මෙතන කවර් කරගමු කවර් මොකක් හරි උඩින් ගහගන්නත් ඕනේ අරුන් දැක්කොත් එහෙම මට බෝල වලින් ගහනවා උන්ට මට ගහන්න තිබුණේ නැහැ ගෝස්ට් කියන්නේ ගෝල්මන් වගේ මොල්මන් කරනවා ඕකේ ගයිස් මම දැන් කවර් කරගත්ත ගැම්මට බටේ පිටේ සද්දත් එනවා මට බයද මේක ඇතුලේ මං ගන්න ඉතින් මේක ඇතුලට හීරෝ මන් කාරේ එන්න බෑ අපි යම් බලන්න පොඩ්ඩක් මට සිරි ගෝස්ට් කාරියෝ තෝනම් මට ගහන්න එපා බෝල වලින් ගහන්න හදන්න එපා කොල්ලෝ මම දැක්ක එක පේමන්ට් උට ගානක් නැහැ මොඩයි බං කොමිටඩු මොඩේ අක්කුඩියක් පිස්සු මොකක් හරි කුණුවල්පත් කියන මචං මම බට ගිහුවත් ඔබ අපිට ගහනවනේ ඒකනේ ටිකට් එක ගිහුවත් නම් ඔක්කොම සෙට් එක කියලා අපිට ගහන්න වෙනවා පිස්සු සෙට් එකක් පියම් පොඩ්ඩක් නිදරයි එන්ඩ් එක නිදරයි තියෙනවා දණ්ඩ විදියට හතරට එම ලාව තියෙන්නේ ගයිස් මොකක්ද උනේ යමුති දෙයක් සිද්ධ වුණා අම්මට සිරියකෝ මේ මුන් දැකලා මාව ගහනවා දුවපන් යකෝ පණ එපා පණ කන්නද දුවපේ මෙන්න පැන ගමු යකෝ ඒ දෙකේ නේද ලයිට් එකක් පත් වුණේ අම්මට මගේ හඩ් ඇස්ස ගයිස් කන්න කෑමකුත් නැහැ ලෙදර් තමයි කන්න තියෙන්නේ ඒ ලෙදර් කන්න බෑ කවන්නේ එම්මිටි ඔෆ් කියන දාලා භාගමු නෙමෙයි මොනවද අරව දාලා මොනවා හරි වචන පැටලෙනවා අපි අරුන්ට ගහමුද මොකද ඉදරකට ඇවිල්ලා මට කරගන්න දෙයක් නැහැ අඩු මාව දැක්කා රුබම් මාව දැම්ම එළියට ආව මට ගහනවා අඩු මොකේ කරන්නේ මම වක් හරි කරගමු කවරින් කරගත්තා හරි මේවත් දැන් අපි හරියා මොකක් හරි වර්ධවාසි තන්ට එපා යාලු මටත් වරදිනවා කවන්නේ අය පොඩ්ඩක් යම් බලන්න මෙතෙන්ට අපි ඌරෙක් ඇවිල්ලානේ අපි උන්ට ගහමු එතකොට අපි උන්ට ගහනවා මම උන්ට ගහනකොට උන් අපිට ගහනවා මට කෙලෙවිද දන්න අපි පොඩ්ඩක් උන්ට ගහලා බලමු එනිවේ මට සිරි බං ගහන්න එපා යකෝ ඒ ගහන්න එපා ෆක් කාටත් වරදිනවා ගයිස් මිනිස්සු වෙනවා අපි කවන්නේ මට ඒ ඌරු රාජ්‍ය ඇවිල්ලා මට ඇරියා ගයිස් ඒ කියන්නේ ඔක්කොම එකට ඇරියා කියන්න එපා මොකද ඒකත් හොඳ නෑනේ අපි ආයතුල් දැන් මේ පාරන ගහනවා උන්ට මොකද එන්ඩර් ගෙව්වම මට ගහයිද දන්නේ කවන්නේ ගයිස් අපි යම් බලන්න තුල්ට ඕකේ ගස් මං ආයි කියන්නේ ඉදිරියට එකට ගයිස් ඒ මොකක්ද උනේ කමන්නේ එහෙනම් යාළුවනේ මගේ වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න ඕනේ like එකක් දාලා comment එකක් දාන්න මං Q&A එකක් ඒක Q&A එකක් ඕනෙත් නැහැ මං තව live එකක් ගේන්න කියලා හිතන් ඉන්නවා ඒකත් බලන්න එහෙනම් guys අද වීඩියෝ ගැන මොකද හිතන්නේ ආයෙත් විස්තර ඕනින් නැහැ මේ නම් මෙයාගේ අන්තිම එපිසෝඩ් එක එහෙනම් අන්තිම කියන්නේ මේකේ එපිසෝඩ් එක අවසානයේ ඉතින් මම මේ හීරෝමන් එපිසෝඩ් එක මෙච්චරයි ගෙනාවේ එහෙනම් guys bye good bye එළ කොල්ලෝ අපි ගියා එහෙනම්